කමක් නැහැ. දැන් අපිට බලන්නකො මෙහෙම පැත්තක් හිතෙනවද කියලා. අපි දැන් මේ සිතුවිල්ලක් නේ අපිට එන්නේ ඉස්සර වෙලාම. දැන් මේ සිතුවිලි වලට වටිනාකම් දීලා තියෙන්නේ අපි. හිමීට බලාගෙන යනකොට මේ සිතුවිලි තමා තුළ ගොඩනැගෙන සිතුවිලි වලට වටිනාකමක් දෙනවා අපි ඉස්සර වෙලා. දැන් කියන්නේ මට දැන් ගෙදර යන්න ඕනේ. නැත්තම් මට පවුල මතක් වුණා. හරි මොකක් හරි සිතුවිල්ලක් නේ අපිට එන්නේ. හැබැයි අපි මේ සිතුවිල්ල ආපුවාම ඒකේ ඇස්සට අපි රිංගනවා වගේ. ඒ සිතුවිල්ල බදාගෙන අපි ඒ සිතුවිල්ල ඇස්සේ රිංග ගන්නවා. ඊට පස්සේ අපිට මෙයාගෙන් බේරෙන්න බෑ. එයාව අපි දන්නේම නැතුන් ආයතනකට අදගෙන යනවා. එහෙම අර මේ සිතුවිලි ඇස්සට රිංගනවා කියමු දැන් මේ පෙන්නන්න එකක් නෑ නේද මේ ඩප්පියකට දානවා හරි මොකක් හරි බෝක්කුවක් ඇස්සට දානවා වගේ එකක් අපිට පෙන්නන්න බෑනේ. ඒක අර කියන්න වචනයක් තමයි මේ අරගන්නේ. දැන් අපි අහුවෙනවා හරි කියමුකෝ දැන් සිතුවිල්ලට අපි අහුවෙනවා. නැත්නම් ඒක ඇස්සට බැස ගන්නවා මොකක් හරි වගේ. හැබැයි මේ බැස ගන්නේ අපි මේකට දීලා තියෙන වටිනාකම නිසා තමයි. දැන් ගෙදර මිනිස්සයා මතක් වෙනවා කියලා මතක් වුණාම අපි ඒකට බැස ගන්නවා. හැබැයි වෙන කවුරු හරි ඒකාන්තාවක් ගැන මතක් වුණා කියලා අපි ඒ සිතුවිල්ලට බහිනවද? බහින්නේ නැහැ. මගේ ළමයාට කරදරයක් වුණා, මගේ වත්තට කරදරයක් වුණා මොනවා හරි එහෙම පැත්තකට ගියාම තමයි අපිට අර ඒ සිතුවිල්ල ඇස්සෙම රැඳෙන්නේ, හිර වෙන්නේ. එතකොට ඒ වටිනාකම දීලා දැන් සිතුවිල්ලට වටිනාකම දුන්නට පස්සේ අපි ඒ සිතුවිල්ල ඇත්ත කරගන්න ඕනේ. ඇත්ත කරගන්නේ නෙමෙයි දඟලන්නේ. ඇත්ත කරගෙන ඒක ජය ගන්න වෙහෙසෙනවා ඊට පස්සේ. සිතුවිල්ල ඇස්සට දැම්ම ගමන්ම ඒක ඇත්ත වගේ පේනවා අපිට. ඊට පස්සේ ඒක දැනගන්න ඔන්න දැන් ලෑස්ති වෙනවා, දුවනවා. මගේම බව තහවුරු කරගන්න. ඔව්. මගේ බව තහවුරු කරාට පස්සේ නිකන් ඉන්නේ ඒක ඇත්ත කරගෙන දැන් ඒක ක්‍රියාත්මක කරන්න හදනවා. නේ? එතකොට මානසිකව දැනෙන්නේ නැහැ අපිට වියදම් කරනවා උදේ ඉන්න දැන් අපිට බලන්නකො වලක් කපලා මොකක් හරි පැලයක් හදන්න කියලා සිතුවිල්ලක් ආපු ගමන්. ඉතින් කොටනවා, පෙරලෙනවා, දඟලනවා ඒකට පුළුවන් උපරිම කටයුතු ටිකක් කරනවා. අංගේ දැන් ඒ වුණාට අපිට කිව්වොත් එහෙම අපි දැන් අර බස් එක යන්න ලෑස්තිලා ඒ පාරේ කවුරු හරි වලක් කපලා පැලයක් හදලා දෙන්න කිව්වොත් අපි කරනවද? කරන්නේ නැහනේ. අන්න අර අපේ කියලා එකට වටිනාකම දීලා මගේ වත්තේ නම් මට මේක හොඳයි කියලා වටිනාකම දීලා තමයි අපි අරකට දාඩිය හෙල්ලලා මේවා කළා කටයුතු කරනවා. ඒ සිතුවිල්ලට එච්චර ලොකු බලයක් කරන්න පුළුවන් ඉතින්. අපි දැන් බලන්න ඕනේ මෙන්න මේ හිර වෙලා තියෙන තැන මේ හිර වෙන තැන ටිකක් බ්‍රේක් කරගන්න ඕනේ. නේ? මෙන්න මේ හිර වෙන තැනින් පොඩ්ඩක් නැගිටින්න තමයි මෙන්න මේක පොඩ්ඩක් බලන්න කියන්නේ. නැත්තම් අපි අරමුණක් නම් බලන්න කියන්නේ ඒකට. එතකොට ඇයිද බලන්නේ බලපුවම මොකද්ද වෙන්නේ කියන එකනේ අපිට අවශ්‍ය වෙන්නේ. නේද? එතන තමයි මට කතා කරන්න ඕනේ. කතා කරන්න මොන හරි. නේද? කියන්නකෝ බලන්න. එතකොට දැන් කීප ටික තේරෙනවද? දැන් එතකොට අපිට තියෙන්නේ මේ සිතුවිලි නිසා තමයි අපිට බරගතිය දැනෙන්නේ. සිතුවිලි වලට වටිනාකමක් දීපු නිසා. ඉතින් දැන් මේක තැනක තියෙන සිතුවිල්ලට වටිනාකමක් දෙන්නත් අනිත් එකට වටිනාකමක් නොදෙන්නත් ඒ දුන්නේ නැතේ කියා මේවා ටික ඔක්කොම හටගෙන නිකන් නිදහසේ යන එකක් ඔය තියෙන්නේ. පුතා නැන්දට කතා කරන්න පොඩ්ඩක්. එහෙම නෙමෙයිද? දැන් මේ හට ගන්න ටික අපි ඒකට මේ අල්ලගෙන දුවුවත් ඒ ටික හටගන්න නැති වෙන්නේ. නැතේ හිටියක් ගියත් ඒත් නෑ ඉතින්. හැබැයි අපිට අර අහුවෙන එකෙන් බේරෙන්න ක්‍රමයක් තමයි මේ බලන්නේ. මේ වටිනාකම් දීදී මේකට ක්‍රියාත්මක වෙන එකට වටිනාකම නොදී හිටියානම් මේ ටික ඔක්කොම සමතේකටපත් වෙනවා. තේරෙනවද කියපු ටික? මේ බර සම්පූර්ණ සහැල්ලු වෙලා දිය කළා දාන්න පුළුවන්. සම මට්ටමක්. ඔව්. සම මට්ටමක් කියන්නේ සිතුවිලි ඇවිත් යන මට්ටමක් තියෙනවා. ඉතින් අපිට ඒක දැනෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් මේ පෙන්වන්න හදන්නේ. සම මට්ටමක්. දැන් අපි නැත්නම් එකට බර දානවා, එකට බර දාන්නේ නැහැ. එකට දුක එනවා, එකට සතුටු වෙනවා.
ඉතින් අපිට එහෙම එකක් කියලා එකක් නැහැ. දුක සතුට සම්පූර්ණ ඔක්කොම එකම සමස්තයකට දිය කරලා දාන්න පුළුවන්. හැබැයි මේ මොලේ අපේ තියෙන සිතේ දැන් මතකනේ මේ එළියට දම මේ දඟලව විදින්නේ. එන්නේ මතක ටික සේරම ඩිලීට් කරන්න පුළුවන්. අහක් කළා දාන්න පුළුවන්. ඒ වයින්නේ අපිට දැන් මේ කරදර. ඈ? ඔතේ ඒක දැන් ඉස්සෙල්ලා දැනගන්න එපා දැන්. කොට තමයි අර මේ සක්කාය කඩන කොනේ කියන්නේ. ඔය ඉතින් ඔය දාගන්න එපා ඔය බර වචන සක්කාය කඩන්න අරව මේව දැන් මේක කිසිම සැහැල්ලුයි නේ දැන් මේක බලන්නකෝ. ඔය අර දාපුවම ඔක දැන් සක්කාය කොයිද හොයන්න පුළුවන්ද කියලා බලන්නකෝ. නිදාපි. දැන් පංච උපාදාන ස්කන්ධයට බැඳියාම දැන් Tamanට තේරෙනවා මේක කරගෙන යනකොට පංච උපාදාන ස්කන්ධය කියන්නේ මේක නේද කියලා. හැබැයි පොතෙන් ඉගෙන ගන්න බෑ දැන් අපි පොතෙන් ඉගෙන ගත්තට පංච උපාදාන ස්කන්ධේ දුකයි කියලා අපි හිතාගෙන ඉන්නවා ඉතින්. අපිට තේරෙන්නේ නැහැ මේක. හැබැයි මේකේ අස්සට බහලා බලනකොට මෙතන නේද මේක තියෙන්නේ. දැන් අපි බැඳිලා තිබිලා දැන් බලන්නකො මේක පංච උපාදාන ස්කන්ධයම ලියනවා මෙතන. මේ ටික හරියට තේරෙනවා. මෙතන ලියුණා නම් ලිහිලා ඉවරයිනේ. බැඳියාම ඉවරයි කියපුවම නේ? එතෙන්ට එන්න පාරක් තමයි මේ පෙන්වන්නේ. ඉතින් ඒක ඉස්සෙල්ලා අර බර මේක එකපාරම තේරෙන්නේ නැහැ මේක. හිමීට තමයි මේක ගැඹුර කරා යන්න ඕනේ. හැබැයි මෙතනින් මේක අල්ලගත්තා නම් ඔටෝ යනවා ඊට පස්සේ. ඉතර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හිමීට අපි ඔළුව දාලා බලන්න ඕනේ. ඉතින් ටික ටික එක එක පැතිකඩවල ඔස්සේ මෙහෙම ඒක නේද මේ කියන්නේ. මේක නේද මේ කියන්නේ. ඒක Tamanට හොඳට වැටහෙන්න ඕනේ ඉස්සර වෙලා. තේරෙනවද කියන එක? එතකොට ගන්ජි කොහොමද කියන්නකෝ දැන්? මොකද්ද කියන්නේ කියලා? දැන් අපි දැන් ගෙදර වැඩකට කරනකොට ඉතින් මුල් තැන දෙන්නේ ගෙදරම දේවල් වලට තමයි. ඔව්. ඉතින් අර අපිට දෙයක් කරන්න පොඩ්ඩක් පසුබට වෙනවා. ඔව් දැන් අපි මෙහෙමයි. දැන් ගෙදර හිටියත් එකයි, කැලේ හිටියත් එකයි, කුඹරේ හිටියත් එකයි, පන්සලේ හිටියත් එකයි, ආරාමේ හිටියත් එකයි. දැන් අපිට කරන්න වැඩක් නේ පෙන්නන්නේ. දැන් මෙහෙ හිටියත් දැන් අපි වැඩක් කරන්න ඉතින් රසාවට ගියොත් එම් රසාව කරන්න ඕනේ. කුඹරට ගියොත් කුඹර කරන්න ඕනේ. ගෙදර හිටියත් ඒත් ඒ වගේ. අපි දැන් කියන්නේ වැඩ කරනින් ගමන් මේ මනසෙන් අයින් වෙන ක්‍රමයක්. මනස නිදහස් කරන ක්‍රමයක්. නැතුව ගෙදර මං ඉන්නකොට මට අමාරුයි කියලා බෑනේ. දැන් මේක තියෙන්න ඕනේ හොඳට හැප්පිලි ගිනි රත් වෙන වෙලාවක තමයි මේක කරන්න පුළුවන්. නිකාම මේ කඩා වැටිලා කලම් ඇදිරියේ ඇස් දෙකෙන් කඩා වැටිලා නිදිමත එන වෙලාවට කරන්න බෑනේ. මෙහෙන් වැඩ තියෙන්න ඕනේ. මෙහෙන් එකෙක් බනින්න ඕනේ. මෙහෙන් එකෙක් කරන්න ඕනේ. ඒ මිනිහයාට මේක නිමා ගන්න ඕනේ. හරි කියන්නේ. මේක ඇස් රෙකෝඩ් එකක් දැම්ම මේ කියන කරුණු ටිකක් කාට හරි වැදගත් වුණොත් නේද? දැන් එතකොට අපි කියන්නේ දැන් අර ඉස්සෙල්ලාම සබහ දහමට මේක පොඩක් අනුගත වෙන්න කියලා මල්ලි. දැන් සබහ දහම තුල ඉන්නකොට අපි ගිහිල්ලා මේ ගස් මේක peer ගස් තියෙනව නේද? අරව ගස් තියෙනවා මේව ගස් තියෙනවා කිය හොය හොයා ඉන්නේ නැහැ. අර ඈත කන්දක් තියෙනවා. අපි ওই සමස්තයත් එක්කම ඉන්නවම බලාගෙන. දැන් අපි දැන් අපේ වත්තේ කියනන්නේ අපිට තියෙන මේ මේක පොර දාන්න ඕනේ මේ ගහට ටිකක් වතුර දාන්න ඕනේ. අරම ටිකක් කලබලයිනේ අපිට නේ. හැබැයි අපි නිකන් මේම පාරක කොහේ හරි තැනක ඉන්නකොට අපිට ආසාව වෙනවද? නෑ. ඉතින් අපි ඒකට ගණන් හදන්නෙත් නෑ, බලන්නෙත් නෑ. පාඩුවේ ඉන්නවා. පුළුවන් තරමක් නිදහස හිත. සහැල්ලු කරගන්න. හැබැයි අපි මේකේ ඉඳ හිටියට අපිට ඒකේ ඉන්න පුළුවන්ද? මතක් වෙන්නේ ගෙවල් දිහා අරම මේව ඔක්කොම. හැබැයි මේ මතක ඔක්කොම එනවා යනවා. අපි පාඩුවේ නිදහසේ ඉන්න ඕනේ. මේක ඉන්න අමාරුයි. උරු කළා තියෙන්නේ අපි අනිත් පැත්තේ මේ මාළුවේ ගොඩ දැම්මා වගේ කියලා කියන මේ සිත. මේ පනිනවා උඩ පනිනවා නටනවා දඟලනවා. ඉන්න අමාරුයි. හැබැයි අපි පුළුවන් උඩරිම බලනවා පුළුවන් උඩරිම ඉන්න. හැබැයි එතකොට මේ දීලා තියෙන වටිනාකම් ටික ගෙවෙනවා අඩු වෙනවා. අඩු වෙන්න අපිට මේ පැත්තේ අර හොඳට දැන් විතක්ක ਵਿਚාර ටික අපි පවත්වනවා නම් අන්න ප්‍රීති සුඛ ඒකාග්‍රතාවය අපිට නිරන්තරයෙන් එන්න හදෙනවා. මේක දැන් අපිට එන්නේ නැත්තේ මේක මේ දැන් ගිනි පත්තු විලානේ අපිට තියෙන්නේ මේකේ. මහා ගින්නක අපි ඉන්නේ.
එතන ඉතින් ආය ප්‍රීතියක් එන්න විදියක් නැහැ. ප්‍රීතිය කියලා පණින්නේ අපි අර එළියට. හැබැයි අපිට නිරන්තර හිටගෙන ඉඳගෙන බුදියන ඇවිදින හතර ආකාරයට මේ හිත පිහිටවන්න පුළුවන්කමක් තියෙනවනේ අපිට ඔන්න අර විතක් විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන්නේ සමාධියට පාරයි. එක දේශනාවක් මේ දේශනාවම ඇති කරන කෙනාට අපිට එතෙන්ට එන්නේ අපි මේ ඉස්ලාම් හදන්නේ නේ. ඔන්න පුළුවන් මට්ටමක් කරන්න ඕනේ ඉතින්. අපිට ඒකෝට මනසෙන් නිදහස් වෙන්න කියන්නේ මේක තව එක ස්ටෙප් කතා කරමු. මේක පැත්තකින් කතා කරන්න අතර කරන්න බෑ. හැබැයි මේ ටික ගොඩනගා ගත්ත නේ ඒ තුල තමා තුල ගොඩනගෙන ටිකක් නේ. සමාධියට ටික යනවා සිත සැහැල්ලු. අන්න හිත සැහැල්ලු වෙනකොට සමාධි මට්ටම තමයි එන්නේ. දැන් මේක බලන්න මේකේ කෙස් ගහෙන් වෙනස් වෙන්නේ මේ පැති දෙක. ඒ ASCII අතර තුරේ තියෙන මේකට යන්න පොඩි පාරක්. අපි ඒක තමයි පොඩක් මේ හිමීට ඒකෙන් පාද ගන්න ඕනේ. තමන් පොඩක් උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒකයි වැඩ අඩු කරගන්න කියනවා. ඉතින් එක පැති පෙන්නනවනේ. වැඩ අඩු කරගන්න, රිලැක්ස් කරගන්න. ඉතින් මේ ප්‍රශ්න අඩු කරගන්න, වැඩ අඩු කරගන්න කියලා කියන්නේ ඒක තමයි. ඔව් බාහිර ටිකක්වත් අඩු කරගන්නවා. දැන් මේ පැත්තකට මෙහෙම ආපුවාම දැන් බාහිර වැඩ අඩු වෙනේ ඔයගොල්ලන්ට. බාහිර වැඩ ටික අඩු වෙනකොට මනසට මේ විවේකේ හම්බ වෙනවා. කයට විවේකේ හම්බ වෙනවා කියන මනසටත් පොඩි සහැල්ලුවක් හම්බ වෙනවා. දැන් පැත්ත මාරු කරගත්තාම ඒකේ ඇස්සේ අපි වැඩි හරියක් ඉන්න බලන උදේ ඉඳන් දවසේ රැ වෙනකම්. හැබැයි අපි මේ ටීවී එකක ළඟ ගිහිල්ලා වාඩි වුණා කියන්නේ දවසටම ආහාර ටික අරගෙන ඉවරයි. කියනවනේ උදේම ගිහිල්ලා වාඩි වෙන්න. ඉතින් හොයන්න කියන්නේ මේ බාහිරේ පණින්න කියන්නේ. එතන කුණු කොට දවසේ රටේ තොරතුරු හොයලා ඉවරයි. හොයලා ඉවරයි. ඉතින් මනස ඔක්කොම විසිරීලා කඩානේ බිඳගෙන යනවා. අපි ආරසා කරගත්ත ටික ඔක්කොම ඉවරයි. දවසකට පැයක් විතර බලපු ගම. අපි එක්කලා වටිනාකම් දීලා අර මිනිහට මෙහෙම වුණා, මේ මිනිහට මෙහෙම. දේශය ඇති කරගන්න ඕනේ ඉතින්. ඔව්. අන්න. ඒ ඔක්කොටම මෙහෙ තමයි මුල. මෙහෙනේ පැසවන්නේ. මෙහෙ බොරු ඉඩ දීලා අපි නිකන් අපේ විසින් අපි ඔළුව නාස්ති කරගෙන අන්තිමට එහෙ ඇති දෙයක් නෑ. රූපවාහිනිය බලනකොට අපි හිතන්නේ රූපවාහිනිය තියනවා කියලා එහෙම එකක්. එහෙ නෙමෙයි මේ සකස් කරගන්න එකත් එක්ක මේ තමන්ගේ මස් ටික තමන් කන උරාබන බොනවා වගේ මෙතන මේ පෙන්වන්නේ. විකෘති කරගන්න ඔළුව. ඔව්. ඒ මනස අපි විකෘති කරනවා. එහෙනම් ඒක මනස විතරද මේක නිකන් මේකේ තියෙන සාරය සම්පූර්ණ ඒකට ඇදලා විනාශ වෙනවනේ අපිනේ. ඇති වැඩකටත් නෙවෙයි. ආර පරණ තිබිච්ච තොරතුරු ටිකක් මේකට ඇවිල්ලා ඒ තොරතුරු මේකට ගලපලා මේ ඇස්සේ සම්පූර්ණ මේ ක්‍රියාවලිය තුලම තියෙන අපිරිසුදු භාගය. ඒක දැන් අර උදේ අර ඒ බලන වෙලාවට දැන් ඒක දැනෙන්නේ නැහැ. හැබැයි දැන් මෙහෙනම් බලනකොට මේ කරපු වැඩේ බලන්නකෝ ඒකේ අර්ථයක් තියෙනවද කියලා. මේ නිසංසලේ මේ සතුටින් මේක ජීවිතේ ගෙවන්න තියෙන්නේ. කොහේ හිටියත් මේක ගෙවන්න පුළුවන්. කොහේ හිටියත් මොනා කර මිනිස්සුත් එක්ක එනේ හිටියා ඕනේ කවුරුට කතා කරන්න පුළුවන් ඉනාවනේ. දැන් මේක මේ බුම්මගන කරන එකකුත් නෙමෙයි. ඔව් ඒ ඇතුලෙන් මේකේ පොඩි වැඩක් කරන්න තියෙන්නේ. දැන් බලන්නකෝ තේරෙනවද කියලා කොයි වෙලාවද දැන් මම කියන ටික තේරෙනවද කොහමද කරන්න යනකොට කොහමද දැනෙන්න විදිය කියන්න බැරිද? කියනකොට තේරෙනවද? දැන් බෑ. එහෙමද? දැන් හොඳ නරක බේරන්න කියලා කිව්වද මම? දැන් හොඳ ඒවයි නරක ඒවයි දෙකම ඉඳී තියෙන්නේ. ඉතින් දැන් ආයෙ මොනවද තියෙන්නේ? ආයෙ මොනවද තියෙන්නේ කියන්නේ? කුසලයේ වතන එතන ඔබ කරගන්න ඕනේ. කොහොමද දස කුසලයේ කරගන්නේ? කොහොමද දස කුසලයේ ඇති කරගන්නේ? දස අකුසලයෙන් මිදෙන්නේ කියන්නේ ඉතින්. දස අකුසලයෙන් වෙලාවට සිහිය පිටවන්න කියන්නේ මේ. හොඳ එකක් කළා හොඳ නරක තියා ගන්නවද නරක තියා ගන්න එකක් කරනවද එහෙම එකක් කතා ගත්තොත් බැරිදි මේක.
හොඳ නරකනේ තියෙන්නේ නේ. සිහිය පවත්වා ගන්න. දැන් ඕන එකක් කෙනෙකුට දැන් අපි 100න් කටයුතු කරන්නත් එපයි. දැන් මං කිව්වේ දැන් ටීවී එක ළඟ ඉඳ ගන්නකොට 100 නැත්තම් අපි අරන් යනවා. ඉතින් 100 තියෙන්න ඕනේ අපිට. දැන් ටීවී එක බලන්න එපා කියන කතාව ගත්තොත් වැරදි ඉතින්. ඒ කියන්නේ රටක යන තොරතුරක් නැතුව ජීවත් වෙන්නත් බෑනේ. ඈ ඒ ටිකත් අපට ඕනේ වෙනවනේ නේ. කොහේ හිටියත් අපේ මොකක් හරි විස්තරයක් ඕනේ වෙනවනේ. ඒක බලන්න එපා කියන කතාවක් නෙමෙයි. එතකොට අපි ඒක බලනවා නම් කොයිකද බලන්නේ කියන එකත් තෝරගන්න මෙයා දෙන්න ඕනේ පණිවිඩයක් හරියට ලස්සනට. දැන් ඕනේ එකයි එපා එකයි ඔක්කොම නෙමෙයිනේ අපිට ඕනේ නේ. කොහොම හරි මේකේ පොඩ සහැල්ලු වෙනවා නම් මේ බර අඩු කරනවා නම් මේකේ තමයි අර බර ගතිය ඔක්කොම තියෙන්නේ. මනසේ. අපි ඒක නිසා මේක ටිකක් අඩු කරගන්න ඕනේ. මේ බර සහැල්ලු කරගන්න. බර සහැල්ලු කරනවා නම් මේක ක්‍රමානුකූලව මේ කියන එකේ ඇසට ගැඹුරට යන්න ඕනේ. ඒක දන්නේම නැහැ අපි මේක ටික පුරුදු කරොත් අපිට ඉඩ දෙනවා මේකට. අපේ තියෙන මෝඩකම් ගෝංකම් වලට ගිහිලානේ අපි මේක මේ අනවශ්‍ය එකක් බදාගෙන මේ කෑ ගන්නනේ කනවා කියලා. ඒක ආරක කණ්ඩ ගියත්, බොණ්ඩ ගියත්, ඇවිදින්න ගියත්, නාන්න ගියත් හැම තැනම මේකේ තියෙනවා. මේ හැම තැනම මේ කටයුතු ටික පොඩක් බහලා බලන්න වෙනවා. ඒ කියන්නේ සෞඛ්‍ය පැත්ත බලන්න කියන එකක් නෙමෙයි. අපේ පැත්තෙන් දැන් කට්ටිය කියන්නේ නෑ. සෞඛ්‍ය පැත්ත බලන පැත්තක් නේ. අපි පෙන්වන්නේ මනස පැත්ත බලන එක. ක්‍රමානුකූල ටික මේක ඇතුළට දානවා. හොඳට 100 තියෙනවනේ. දැන් අර ලොකු 100ක් දැන් අපිට ඉස්ලාමයේ තියෙන්නේ දැන් අර ලොකුවට යන්නේවා. ඇත්තටම අපි මේක වැරද්දක් කියලා දැන මේ එතෙන්ට ගිහිලා අපි හේතු වෙන එකක් නේ අපිට තියෙන්නේ. ඒ ටික අඩු කරනකොට ඊට වැඩි අනිත් කුඩා එක පේනවා ඊට පස්සේ පේන එක. ඒ ටිකට හොඳට 100 පවත්වන ඊට වැඩි පොඩි එක පේනවා. ඒක හොඳට 100 පවත්වව නම් තව ඊට වැඩි පොඩි ටික පේනවා. දැන් මහා කැලාවක් අසර ගියාව ගමන් අපිට මොකක්ද ඉස්සෙල්ලාම පේන්නේ මහා කැලාවක් මේ නම් බලමු පේන්නේ. ඕකේ ඇසේ තියෙන මහා නුග ගස්, බුරුත ගස්, ලොකු ගස් ටික පේන්නේ. ඒ ගස් ටික පෙන්නලා දැම්ම නම් තමයි අපිට පේන්නේ ඊළඟ ලොකු ගස් ටික. ඊට පස්සේ ඒ ගස් ටික කපනවා. ඊට පස්සේ පේනවා ඊට පස්සේ තියෙන ගස් ටික. ඊට පස්සේ ඒ ටික කපනවා. එහෙම කපලා අන්තිම ගස් ටික කපලා ඊට පස්සේ තමයි තියෙන වල් පැල ටික පේන්නේ. ඒකත් උදුරු ගාලා දැම්ම නම් ඉවරයි වැඩේ. එහෙමනේ සුද්ධ කරන්නේ. නැත්නම් අපි ගියාම ඉස්ලාම වල් ටික සුද්ධ කරනවාද? එහෙම කරන්නේ. අර අපිට ලොකුවට මේ මනසට ඉතින් මේකට හොඳට 100 තියෙන්නත් ඕනේ, බුද්ධිය තියෙන්නත් ඕනේ ඉතින්. ප්‍රඥාවක් නැත්නම් ඉතින් මේ දැනුමක් අවබෝධයක් නැත්නම් මේක කරන්න බෑනේ. නේ? ඉස්ලාම මේ කියන එක හිමීට මේක ඇසට දාලා බලන්න ඕනේ අපි ටිකක්. මෙහෙම එකක් නේද මෙතන වෙන්නේ. එහෙනම් මම මෙහෙම දින්න ඕනේ. එහෙනම් මම මෙහෙම දින්න ඕනේ. එහෙනම් මෙහෙම දින්න. මම තමයි මේක ඉතින් බලන්න ඕනේ. හිමීට නිරන්තර අවධානයක් යොමු කරන්න ඕනේ. නිදා ගන්න ගියත් අපි දැන් නිදා ගන්න ගියාම වෙන හීන ලෝකෙවලනේ අපි ඉන්නේ. දවසේ වෙච්ච දේවල් හිත කරන්න තියෙනවා ඒවා බල ඉන්නවා. කණ්ඩ ගියත්, නිදා ගන්න ගියත්, ඇවිදිනකොටත්, ගමනක් ගියත්, ඉඳගෙන හිටියත් දැන් මේ ඉඳගෙන හිටියත් ඒ මෙච්චරයිනේ අපිට තියෙන දැන් අර මං කියනවා ඔයාට මේ අඹ ගහ දිහා බලාගෙන ඉන්න කියලා. දැන් බලාගෙන ඉන්නකෝ. හොඳට අඹ ගහ දිහා බලාගෙන ඉන්නකෝ. බලන්න හිටියත් දැන් මොනවද කියන්නකෝ බලන්න ඉඳලා. මොනවද බලන්න ඉඳලා ගත්තේ? බෑ. තවද ගන්න ආස දිහා බලන්න ඉන්නකෝ. දැන් කියන්න පුළුවන් නේද? ඉස්බවක් වගේ මනස නිකන් නිරවුල් ගතියක් ආයි මේ ඉස්ස භාවයක් වගේ
ඒ මනස නෙවෙයි ස්වභාවය නිකන් ඇහැට පේන එකක් නේ තියෙන්නේ. හ්ම්? වෙන මොනවද පේන්නේ නැද්ද? ආසෙ දිහා බලනකොට, අඹ ගහ දිහා බලනකොට වෙන මොනවද පේන්නේ නැද්ද? මේකේ පාට පේනවා නිකන් මාසෙට යන කියන මේක කොළ පාටක් හ්ම්. අය අතරේ ඉතින් සිත ඒකෙම නිසල්මන්ව තියෙනවා. මේක ස්වභාවයන්නේ හ්ම්? මේ විදිහේ ස්වභාවයන්නේ කියලා නිකන් ඒක සමමත්වක වගේ තියෙනවා බලන්න. ඉතින් අන්න එහෙම බලන්න ඉන්නකෝ. ඉතින් එන්න ටික ගොඩාක් ටික පොලිම වෙලාවක් දෙන්නකෝ බලන්න ඉන්න. දැන් අපි කියන්නේ දැන් මෙහෙමයි. දැන් අඹ ගහ දිහා බලන්න ඉන්න කියනකොට මේකේ මල් තියෙනවා, ගෙඩි තියෙනවා, අවුව වැටිලා තියෙනවා. තව මේක මේ මොනවද මේවට නම් කියනවනේ මේ අඹ ගස් වලට මොනවද? කරත කොළඹාන් කියනවා, විලාට් කියනවා, ඇටඹ කියනවා, අඹ කියනවා මේක එකන. අපිට දැන් මේක දැන් අපි කියන්නේ මේ අඹ ගහ දිහා බලා ඉන්න. දැන් අවුරුද්දක් අහන්නේ නැහැ මේ නංගන් මල් ගැන කියන්නේ කියලා කියන්නේ නැහනේ. හොඳට බලන්න ඉන්න මේක දිහා. දැන් අපි දැන් කියපුවා මේක කොළ පාටයි, මේක හිස් බවක් කියනකොට මේ අඹ ගහ දිහා තොරතුරු නෙවෙයි කියන්නේ. අඹ ගහ දිහා බලන්න කියපුවම ඒකේ තොරතුරක් කියන්න දෙයක් නැහැ. දැන් ආස දිහා බලන්න කියමු අවුව සරයි, වලාකුළු යනවා. අපි වලාකුළු ගැන නෙවෙයි අහන්නේ ආස ගැන. ආස දිහා බලන්න කියන්නේ. එතකොට කියන්න දෙයක් නැහැනේ මේකේ. කියන්න දෙයක් නැති වෙනකොට මොකද වෙලා තියෙන්නේ මනසට? නිදර්ශන කියන්නේ එයාට කරන්න වැඩක් නැහැ. ඉතින් එයා එතකොට මේ සමතේකටපත් වෙනවා. දැන් බලන්න එතකොට දැන් අපිට දැන් මේ අපිට මහා මිනිහෙක් අපිට ගහන්න මරන්න ඇවිල්ලා මේ ඇවිලෙන වෙලාවෙත් අපිට හැම ඉන්න තියෙනවා නම් අපිට හැම බැරිද? දැන් අපිට මේ කැළඹීමනේ මේ කැළඹීම තමයි දැන් පොඩ්ඩක් මොහොතේ සිත කැළඹෙන ගතිය වැඩි. ඉතින් අපි ඔව් ඉස්සෙල්ලා අපි එතෙන්ට යන්න දැන් මෙතන ඉඳන් හුරු කරගෙන යනවා අතෙන්ට. නේ? ඔව් අපි මෙතන එතෙන්ට යන්නේ ඒ මුණ දෙන්න තැනකට නෙමෙයි. අපි යන්නේ වෙන ඉලක්කයකට. ඒක මං කිව්වේ ඒක අපි ඕනේ නැහැ. අපි ඕනේ දැන් මෙතනින් අපිට මේ හම්බ වෙන සහැල්ලුවම ඇතිනේ සෑහෙන හරියක් කියනෝනේ අපිට නේද? අපි අඹ ගාතියා වань අපිට නිස්කලංකව දැන් මෙහෙම ඉන්න තියෙනවා. ඉතින් ඉන්නවා අපි මෙහෙම. දැන් මෙහෙ අපි මේක දිහා බලන විට වෙන වෙනේම දිහා යනවා. හැබැයි අපි උපරිම try එකක් දාන්න මෙහෙ බලාගෙන ඉන්න. මෙහෙ බලාගෙන ඉඳලත් මේකේ ඇසෙත් යන්නේ නැහැ. යවන්නේ නැහැ. මෙයා දැන් අපි ඔහේ අතාරලානේ තියෙන්නේ මේ මනස. එහෙමද? ඈ? දැන් අතෑරියම එයා යන්නේ එයා කොහේ යනවද දන්නේ නැහැ. දැන් ඉතින් කිසිම දිහාවක් නැහැ. මෙතනට තියපුවාම ඉතින් එයා ඉන්නවනේ මෙතන. ඉතින් අපිත් එක්ක ඉන්නවනේ. ඈ? ඔව්. ඒක අරමුණකොත් ඕනේ නැහැ මොකුත් ඕනේ නැහැ. අපි කියනවා ඒකේ ඉන්න. නේ? අපිට මේකේ තුල ඉන්න අපේ හිත සංසුන් වෙනවා. දැන් අපි ආනාපාන සති භාවනාවට හිතුවා කියන්නේත් එහෙම එකක්. ඒකතන ඉඳගෙන ඒ තුල අපි සී පිහිටන එකම. හැබැයි මේ තුලත් අපිට මේ නිකම්ම මේ සංසුන් වෙලා ඉන්න පුළුවන් මට්ටමක් මෙතන මේ පෙන්නනවනේ. ඇත්තට අපිට කිසිම කරදරයක් නැහැ. ඉතින් මේ ලෝකේ ලස්සනට ඉන්න තියෙන්නේ. අපි විසින් දඟලනකම් නේද? හැබැයි මේක දිහා බලාගෙන ඉන්නකොට දැන් මම බලාගෙන ඉන්න කියලා කිව්වම හැම වෙලාවෙම කියන්නේ මම බලාගෙන හිටියා කියන එක නෙමෙයි. මේකේ හරියට බලන්න හිටියා නම් එයා ලස්සන පැති ටිකක් කියනවා. මේක බලාගෙන ඉන්නකොට දැන් අපි කවදාකවත් මේක කරපු නැති එකක් ගැන මේක කතා කරන්නේ. ඒ පැති ටික වැඩ නැති ඒක කියනවා දැන් කරපු එක්කෙනා. ඒක දැන් ඉතින් හිතෙන් කිව්වට වැඩක් නැහැ නේ. ඒක උත්තරය අහපුවාම ඉතින් උත්තරේ ඉතින් කියපුවාම බෑ. උත්තරේ තමන් අර ගන්න ඕනේ උත්තරය. නේ. බලන්නකෝ මේ ටික කරලා. දැන් අර තියෙන අර ඈත මෙහෙම බලමු මේක සුභාදාම එච්චරයි ඉතින් ඔය. අපි දැන් මෙහෙම ඉඳන් බලන්න හිටියා කියලා මම කියනවා අර ඈත උස ගහක් තියෙනවා. ආරකන සුදු පාටයි. ඒ කුඩින් සත්තු වහලා
කොළ පාට ඒවනේ ගණන් හදා ඉන්නේ. එහෙමනේ ඉන්නේ. තේම දින්න කියන්නේ දැන්. ඔව් නිකන්. ඒකක් හරි විදියට. ඔව් පිටට ඇති වෙනවා ඉතින් අර ඔය ඇති වුණාට කම මම කියන්නේ දැන් ඇති වෙනම කියලානේ දැන් ඔය කතාවනේ කියන්නේ. අපි බලාගෙන ඉඳ විදියම කියන්න ඕනේ අන්න මට මෙහෙම වුණා කියලා. බලාගෙන ඉඳලායි කියන්නේ දැන් ඇති වෙනවා වෙන්න පුළුවන් නේ අපි කියන්නේ නේ. අපි බලාගෙන ඉඳලා කියන එකක් නෙමෙයි ඒක කියන්නේ. උපරිම පැයක් දෙකක් අපි බලලා හැබැයි එතනින් නැගිටලත් ආයෙත් අපි ඊළඟ තැනට ගියත් අපිට තියෙන එතනත් ඒ වගේ කටයුත්ත ටිකක් කරන්න. මේ ඈත දැන් අපි ළඟ තියෙන කෙනෙක් ඈත මේ අතහැරලා ගිය මිනිස්සෙක් අපිට දැන් මේ ඉරවෙක් අල්ල ගන්න ඕනේ උනේ කියලා දැන් ඒක කොහෙද දන්නේ නැහනේ ගිහිල්ලා ඉන්නේ. ඒ මිනිහට හිමීට මේ පොඩි ටිකක් මේව අපි දෙන්න ඕනේ මොන හරි ටිකක් නේ. මිනිහා පොඩක් තියාගන්න ඕන වටින් පිටෙන්. එයාව අල්ල ගන්න උපක්‍රම ටිකක් අපි යොදා ගන්න ඕනේ ඒ වගේ. ඊට පස්සේ මේ ටික හුරු වෙන්නේ අපේ යටතට එන්නේ. දැන් මේ හිත කියන එක හොයා ගන්නවත් බෑ. දැන් Tamanට තීනවදවත් කියලා දන්නේ නැහැ. හැබැයි මේ ටික කරපුවාම එයා අපිත් එක්ක ලස්සනට යාළු වෙලා ඉන්නවා ළඟින්. ප්‍රශ්නයක් අහන්නේ නැහැ නේ. ඔයා ලස්සනට මට උත්තරයක් දෙන්න පුළුවන් වුණ මොකක් හරි. කමන්නේ මේ ටිකත් ඇති. මේ ටික ටිකක් පෙකුණ කරන්න ඕනේ.